කොන්චිවා ඔයාලා දැක්කේ ජපාන් විස්තර YouTube channel එකත් එක්ක කොළපණයි ක්‍රෙඩිට් කාඩ් එක ගොඩක් අය මට මැසේජ් කරලා අහලා තිබ්බා ඒ වගේම මම දැක්ක සමහර අය කමෙන්ට්ස් වල දාලා තිනවා මොකද්ද මේ කොළපණයි ක්‍රෙඩිට් කාඩ් එක අපිත් කොහොමද මේක ගන්නෙ කියලා රයිට් අද වීඩියෝ එකෙන් මම කියන්න හදන්නේ ඔයාලටත් කොහොමද මේ කොළපණයි ක්‍රෙඩිට් කාඩ් එක ගන්නෙ කියලා රයිට් මේ කොළපණයි ක්‍රෙඩිට් කාඩ් එක දෙන්නේ එෝන් කියන කම්පැනි එකෙන් එෝන් ක්‍රෙඩිට් කාඩ් එක තමයි මේ කොළපණක් හම්බෙන ක්‍රෙඩිට් කාඩ් එක මේ දවස්වල මෙයාලයි කැම්පේන් එකක් යනවා ඒකින්ද ඔයාලටත් පුළුවන් මේ කැම්පේන් එක තියෙන කාලේ කාඩ් එකට ඇප්ලයි කරලා මේ කාඩ් එක වද්ද ගන්න තියෙන chance එක වැඩි කරගන්න මේ කාඩ් එකට ඇප්ලයි කරන්න ඇත්තටම ඔප්ෂන්ස් දෙකක් තියෙනවා පළවෙනි ඔප්ෂන් එක තමයි ඔයාලා දන්නවා එෝන් මෝල් එහෙම නැත්නම් බිග් ගේ වගේ ගොඩක් එෝන් එකෙන් තියෙන shopping complex ඒ වගේම සුපර් මාකට්ස් තියෙනවා මේවට ගිහිල්ලා මෙයාලා සාමාන්‍යයෙන් හැමදාම වගේ ඉන්නවා ඔයාලට පුළුවන් එතන ක්‍රෙඩිට් කාඩ් කවුන්ට් එකට ගිහිල්ලා මේ කාඩ් එක ඇප්ලයි කරන්න මේ කාඩ් එක ගිහිල්ලා ඇප්ලයි කරනවා නම් shopping mall එකෙන් අනිවාර්යෙන් ඔයාලගේ Zairo කාඩ් එක අරන් යන්න ඒ වගේම කෑෂ් කාඩ් එකක් අරන් යන්න ඒත් එක්කම ඩ්‍රයිවිං ලයිසන්ස් එක එහෙම ඔයාලට තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන් අරන් යන්න කෑෂ් කාඩ් එක අරන් යද්දී මුලින්ම කියන්න කැමතියි ඔයාලට මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා 711 බැංක් කාඩ් එක හදාගන්න කියලා මෙතන 711 බැංක් කාඩ් එක තියෙනවා නම් ඇත්තටම ලේසි මොකද ඔන්ලයින් ඒ වෙලාවෙම ඔයාලට සුපර් මාකට් එක එතනින් දැම්ම මේක ඔයාලට ලින්ක් කරන්න පුළුවන් ඔයාලගේ බැංක් account එකෙන් කැපෙන්න. එතකොට මම ඉස්සර කියලා තියෙනා වගේ first name last name විතරක් use කරලා credit card එකක් open කරගන්න පුළුවන්. මොකද අපේ ගොඩක් අයගේ නම් දිගයි. ඒකින්ද මේ 711 card එක හදන්න. හදනදී මම වීඩියෝ එකක් දාලා තියෙනවා. පල්ලෙහා description එක තියෙනවා. ඔයාලට පුළුවන් ඒක බලාගෙන apply කරන්න. right දෙවෙනි option එක තමයි මේ credit card එකට online apply කරන option එක. right අද වීඩියෝ එකේ මම කියන්න හදන්නේ කොහොමද මේ Aeon credit card එකට online apply කරන්න කියලා. ලේසි ප්‍රොසෙස් එකක් තියෙන්නේ වෙබ්සයිට් එකක් තියෙනවා වෙබ්සයිට් එකේ ගිහලා ඔයාලටත් පුළුවන් මේ කාඩ් එකට ඇප්ලයි කරන්න. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම වෙබ්සයිට් එක දාන්නම් ලින්ක් එක ක්ලික් කරන්න. එහෙම නැත්නම් Google කරනොත් ඔයාලට ගන්න පුළුවන්. මේ ලින්ක් එකට ගියාන් පස්සේ මෙතන ඉඳන් කොහොමද ඔයාලා කාඩ් එක ඇප්ලයි කරලා ඒක වද්දා ගන්න විදියට හදාගන්නේ කියලා මම කියන්නම්. එහෙනම් මේ වීඩියෝ එක ඉවරනම් බලන්න. මොහරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. Aeon credit card AEON Aeon credit card කියලා සර්ච් කරාන් පස්සේ මෙයාලගේ page එකට යනවා මෙන්න මේ විදිහේ page එකක් තමයි ඔයාලට පෙන්නන්නේ මේකේ options දෙකක් මුලින් දීලා තියෙනවා online ඔයාලා bank එකක් set up කරනවද එහෙම නැත්නම් bank transfer එකක් ලියලා කොලේ ගෙදරට එවුවන් පස්සේ ඔයාලා ලියලා මේක මේවා කරනවද කියලා තමයි මේක select කරන්න තියෙන්නේ කලින් වීඩියෝස් වල 7 bank එක open කරලා නම් තියෙන්නේ 7 bank එක open කරලා තියෙන අයට first option එක select කරන්න පුළුවන් මම දැන් ඔයාලට පෙන්නනවා 7 bank එක open කරලා නැති විදිය කරන්නේ කොහොමද කියලා කොහොමත් එකම options ටික තමයි කරන්න තියෙන්නේ select කරන එක විතරයි වෙනස් වෙන්නේ bank එක online setup කරන එකයි setup කරන්න නැති එකයි අතර right ඔයාලට අවශ්‍ය වෙනවා my number card එක එහෙම නැත්නම් Zairo card එක එහෙම නැත්නම් ජපානයේ driving license එක තියෙනවා නම් ඔයාලටත් පුළුවන් මේකට apply කරන්න right මෙහෙම පහළට යන්න පල්ලෙහා තියෙන most common button එක මේක click කරන්න click කරාන් පස්සේ card type එක select කරන්න එනවා කලින් වීඩියෝස් වල වගේ JCB Visa Mastercard වගේ cards තමයි මේවයි තියෙන්නේ ඔයාලට කැමති card එකක් select කරන්න පුළුවන් මම මේ අවස්ථාවේ පාවිච්චි කරන්නේ JCB කියන brand එකකින් card එක ඔයාලා Visa හෝ Mastercard එක දාගන්න එහෙම ප්‍රශ්නයක් මුකුත් නැහැ right ඊළඟට ඔයාලට තියෙනවා මෙතන details fill කරන්න mobile phone number එකක් තියෙනවද ඒ වගේම ගෙදර ෆෝන් නම්බර් එකක් තියෙනවද කියලා මේ වෙන්න විදිහට මම ඔයාලට ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නන්නම් මොබයිල් ෆෝන් එකක් තියෙනවා කියලා දාන්න ගෙදර ෆෝන් එකක් නැහැ කියලා දාන්න මොබයිල් ෆෝන් එකක් තියෙනවා කියලා දාන එකට ඔයාලගේ මොබයිල් ෆෝන් නම්බර් එක එන්ටර් කරන්න තමයි තියෙන්නේ right මේක එන්ටර් කරාන් පස්සේ පහළට යන්න පහළට ගියාන් පස්සේ ඔය කාටි ඊමේල් ඇඩ්‍රස් එක එන්ටර් කරන්න තියෙනවා මෙතන ඔයාලා යූස් කරන ඊමේල් ඇඩ්‍රස් එක එන්ටර් කරන්න එන්ටර් කරාන් පස්සේ මෙන්න මේ විදිහට පහළට යන්න පුළුවන් right පහළට ගියාන් පස්සේ ඊළඟට ඔයාලට තියෙන්නේ ඔයාලගේ ඇඩ්‍රස් එක සිලෙක්ට් කරන්න ඇඩ්‍රස් එකේ postal code එක තමයි ඔයාලා දාන්න ඕනේ ඒක දාන්න කලින් මුලින් කියන්න ඕනේ උඩම ඊමේල් එකේ test button එකක් තියෙනවා මේ test button එක click කරන්න click කරලා තමයි පහළට යන්න ඕනේ පහළට ගියාන් පස්සේ postal code එක enter කරන්න postal code එක enter කරලා search button එක දුන්නාන් පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එක ගානට මෙතන වැටෙනවා මෙතන වැටෙන ටිකෙන් පස්සේ ඊට පල්ලෙන් තියෙන කියන්නේ ඇඩ්‍රස් එක පේන ටිකට පස්සේ තියෙන ටික ඔයාලා ටයිප් කරගෙන යන්න ඕනේ මුලින් kanji වලින් ඊට පස්සේ katakana වලින් තමයි එන්ටර් කරන්න තියෙන්නේ right ඊළඟට මොනවද සිලෙක්ට් කරන්න තියෙන්නේ කියලා මම ඔයාලට ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නන්නම් ඊළඟට තියෙන ඔයාලා කොච්චර කාලයක් ජපානයේ මේ ඉන්න ගෙදර ඉන්න තියෙනවද කියලා මෙතන ඔයාලා අවුරුදු කීයද ඉඳලා තියෙන්නේ කියලා හරියට ඒක අදාළ වෙන විදිහට සිලෙක්ට් කරන්න ඊට පස්සේ ඔයාලට තියෙනවා apartment එකකද ඉන්නේ එහෙම නැත්නම් ගේකද ඉන්නේ කියලා right apartments කියන option එක select කරන්න select කරලා ඊට පස්සේ තියෙනවා rent එක ගෙවනවද නැද්ද කියලා මේක rental එකට ඉන්නේ කියලා දාන්න පුළුවන් දාලා rent එකක් තියෙනවා කියන option එක මෙන්න මේ විදිහට select කරන්න right ඊළඟට family එකේ කී දෙනෙක් ඉන්නවද කියලා තමයි select කරන්න තියෙන්නේ මෙතන ඔයාලා තනියෙන් නම් ඉන්නේ තනියෙන් කියලා දාන්න
මම රෙකමෙන්ඩ් කරනවා දෙන්නෙක් හිටියත් එක පාට එකේ තනියෙන් කියලා දාලා ඇප්ලයි කරන්න. රයිට් මීළඟට ඔයාලට සිලෙක්ට් කරන්න තියෙනවා ඔයාලගේ ප්‍රොෆෙෂන් එක මොකක්ද කියලා. ෆුල් ටයිම් වැඩ කරන අය නම් කම්පැනි එම්ප්ලොයි කියලා දාන්න පුළුවන් සේෂයින් ඉන්නවා නම්. එහෙම නැත්නම් ස්ටුඩන්ට් ඉන්න අය නම් මේකට ඇප්ලයි කරන්න ඔයාලට පුළුවන් පාර්ට් ටයිම් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. පාර්ට් ටයිම් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරාන් පස්සේ ඊළඟට ඔය කට්ටියගේ ඇනුවල් ඉන්කම් එක, ඒ කියන්නේ වාර්ෂික ආදායම කීයද කියලා ඔයාලට එන්ටර් කරන්න එනවා. සාමාන්‍යයෙන් පාර්ට් ටයිම් ඉන්න කෙනෙක් නම් 220ක් වගේ ගාණක් දාන්න. මොකද මේ වගේ ගාණක්වත් තියෙන්න ඕනේ ක්‍රෙඩිට් කාඩ් එකක් වදින්න. 180ත් 220ත් අතර කැමති ගාණක් සිලෙක්ට් කරලා ඔයාලා දාන්න. දාලා ඉවර වෙලා ඔයාලට තියෙනවා කීයක් ඩිපොසිට් කරලා තියෙනවද, ඒ කියන්නේ සේවිංස් එක කීයක් තියෙනවද කියලා සිලෙක්ට් කරන්න. මෙතන කොළ 10ත් කොළ 50ත් අතර කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා පහළට ආවන් පස්සේ ලෝන් මොන හරි තියෙනවද කියලා අහනවා. මේකට බිංදුව කියලා දාන්න. දැන් මම පස්සේ ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ ඩ්‍රයිවිං ලයිසන් එක එන්ටර් කරන්න. ඩ්‍රයිවිං ලයිසන් එකේ නම්බර් එක එන්ටර් කරන්න තියෙනවා. තියෙනවා නම් තියෙනවා කියලා දාලා එන්ටර් කරන්න. නැත්නම් නැහැ කියලා දාන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. රයිට් ඊට පස්සේ ඔයාලගේ නැෂනැලිටි එක තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. මේක ජපනීස්ද නැත්නම් අදර්ද කියලා තමයි තියෙන්නේ. අපි අදර් කියන සෙක්ෂන් එකට තමයි සිලෙක්ට් වෙන්නේ. මේ අදර් කියන සෙක්ෂන් එක එවුවාන් පස්සේ ඔයාලට එනවා මොන රටේද කියලා සිලෙක්ට් කරගන්න. මේ ඩ්‍රොප් ඩවුන් එකෙන් පහළට යන්න. පහළට ගියාන් පස්සේ LKA එහෙම නැත්නම් ශ්‍රී ලංකා කියලා කතකනා වලින් ගහලා තිනවා ශ්‍රී ලංකා කියලා. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා. මේක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරාන් පස්සේ ඔයාලගේ වීසා ටයිප් එක මෙතන සිලෙක්ට් කරන්න එනවා. ස්ටුඩන්ට් ඉන්න අය ස්ටුඩන්ට් කියලා දාන්න. ඒ වගේම වෙනත් වීසා වලින් ඉන්න අය ඉන්නවනම් ඒ අදාළ වීසා කැටගරි එක සිලෙක්ට් කරන්න. රයිට් මේක සිලෙක්ට් කරාන් පස්සේ ආපහු next බටන් එක ඔයාලට සිලෙක්ට් කරන්න එනවා. මෙන්න මේ විදිහට. රයිට් ජපනිස් වලිනුත් පෙන්නනවා මෙන්න මේ විදිහට. ඔයාලට පුළුවන් බලා ගන්න මොන වීසා කැටගරි එකකින්ද ඔයාලා ඉන්නේ කියලා මෙතන ඔයාලා සිලෙක්ට් කරන්න ඕනේ. සිලෙක්ට් කරාන් පස්සේ ඊළඟට මෙන්න මේ විදිහට ඔයාලා සිලෙක්ට් කරාම රයිට් මෙන්න මේ විදිහට period of stay එකයි ඒ වගේම expiration date එකයි දාන්න එනවා. කොච්චර කාලයකට වීසා තියෙනවද, ඒක කවදද එක්ස්පයර් වෙන්නේ කියලා තමයි මේ දෙකේ සිලෙක්ට් කරන්න ඕනේ. මුලින්ම කොච්චර කාලයකට වීසා තියෙනවද, ඒ කියන්නේ සයිඩ් කාඩ් එක ගහලා තියෙන ප්‍රමාණය තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ කොච්චරක් වෙනකන් කවද වෙනකන් වීසා එක තියෙනවද කියලා මෙන්න මේ විදිහට සිලෙක්ට් කරන්න. රයිට් සිලෙක්ට් කරලා ඊට පස්සේ next බටන් එක ක්ලික් කරන්න. next බටන් එක ක්ලික් කරාන් පස්සේ ඊළඟ ඔප්ෂන්ස් වල ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලා වැඩ කරන තැන ඩීටේල්ස් තමයි එන්ටර් කරන්න එන්නේ. මෙතන ඔයාලා පාර්ට් ටයිම් වැඩ කරන තැන ඩීටේල්ස් ටික දාන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. මුලින් කංජි වලින් දාන්න ඕනේ. ඊට පල්ලෙයන් කතකනා වලින් තමයි ඔයාලට දාන්න තියෙන්නේ. හරියට එන්ටර් කරන්න වැඩ කරන තැන ඩීටේල්ස්. මොකද සමහරක් වෙලාවලට මෙතනින් මේ තැන් වලට කම්පැනියෙන් කෝල් කරලා බලනවා ඔයාලා ඇත්තටම මේකේ වැඩ කරනවද කියලා. රයිට් දැන් මේ පාර්ට් ටයිම් කරන එක්කෙනෙක්ට තමයි මම මේ වීඩියෝ එක හදන්නේ. ඒකින්ද මම මෙතන ෆැමිලි මාතෝ කියලා දාන්නේ. යා ෆැමිලි මාර්ට් එක තමයි වැඩ කරන්නේ. ෆැමිලි මාර්ට් එකේ මොන තෙන් එකේද කියලාත් අනිවාර්යෙන් දාන්න. ඒ කියන්නේ ෆැමිලි මාර්ට් එකේ මොන ටෙම්පෝ එකේද වැඩ කරන්නේ කියලා අනිවාර්යෙන් එන්ටර් කරන්න. ඊට පස්සේ ආපහු කතකන වලින් පල්ලෙහා ඒ විදිහටම ෆැමිලි මාර්ට් එකේ මොන ටෙම්පෝ එකේද වැඩ කරන්නේ කියලා අනිවාර්යෙන් එන්ටර් කරන්න ඕනේ. රයිට් ඒක කරාන් පස්සේ ඊළඟට තියෙන්නේ ඔයාලට එතන තියෙන කන්ටැක්ට් නම්බර් එක දාන්න. ඒ කියන්නේ ඔයාලා වැඩ කරන ෆැමිලි මාර්ට් එක කන්ටැක්ට් කරගන්න පුළුවන් කන්ටැක්ට් නම්බර එක. නම්බර එක දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් Google කරලා බලන්න ඔයාලා වැඩ කරන ෆැමිලි මාර්ට් එකේ අනිවාර්යෙන් කන්ටැක්ට් නම්බර එක එතන තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා වැඩ කරන කම්පැනියේ කන්ටැක්ට් නම්බර එක වැඩ කරන කෙනෙක්ගෙන් අහලා දැනගන්නත් පුළුවන්. ඊට පස්සේ ඊළඟට තියෙනවා ඔයාලට කොච්චර කාලයක් මේකේ වැඩ කරනවද කියලා සිලෙක්ට් කරගන්න. මේකේ කොච්චර කාලයක්ද කියලා ඔයාලා සිලෙක්ට් කරගන්න පුළුවන් අදාළ වෙන විදිහට ඒ අදාළ කාලය දාන්න. දැන් මම පස්සේ ඊට පල්ලෙහෙන් තියෙනවා මොන type of job එකක්ද ඔය කට්ටිය ගන්න. ඒ කියන්නේ ඔය කට්ටියගේ business එක ඒ කියන්නේ ඒ family mart එක නම් මොන වගේ දේවල්ද කරන්නේ. සාමාන්‍යයෙන් sales වගේ දේවල් දාන්න පුළුවන්. ඔය කට්ටිය කෝජර් වල නම් වැඩ කරන්නේ. manufacturing එක දාන්න පුළුවන්. family mart කොම්බිනි වගේ දේවල් වල කරනවා නම් service කියන option එක select කරන්න පුළුවන්. select කරලා next කරන්න. next කරාන් පස්සේ ඔයාලට තියෙනවා ඔයාලගේ පින් කෝඩ් එක එන්ටර් කරන්න. මේ පින් කෝඩ් එක කියලා කියන්නේ ඔයාලට කාඩ් එක දුන්නාම පස්සේ හදිස්සියෙන්වත් සල්ලි ගන්න එහෙම අවස්ථාවයක් වුණොත් එහෙම නැත්නම් පේමන්ට් එකක් ආදී කෝඩ් එකක් එමෙ ඉල්ලුවොත් ගහන්න ඕන අංක 4ක කෝඩ් එකක්. රයිට් මෙන්න මේ විදිහට මම කෝඩ් එකක් ගහනවා. කෝඩ් එක ගහලා ඉවරලා එකම කෝඩ් එක දෙපාරක් ගහන්න ඕනේ. අනිවාර්යෙන් මතක තියාගන්න මේක මොකටද මොකද ඔය කට්ටිය මේක අනිවාර්යෙන් ඉස්සරහට ඕන වෙනවා. ඊළඟට මේකේ අහලා තියෙන මොකටද මේ කාඩ් එක යූස් කරන්න කියලා personal living expenses කියන ඔප්ෂන් එක තමයි මම සිලෙක්ට් කරන්නේ. මම මේ ට්‍රාන්ස්ලේට් කරලා ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ අනිවාර්යෙන් කෝස් එකක් සිලෙක්ට් කරන්න එනවා. මේකේ පළවෙනි කෝස් එක සිලෙක්ට් කරන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක මොකක් වුණත් ඔයාලා පාවිච්චි කරන විදිහට තමයි මේ කියන්නේ.
රිවෝල්වින් පේමන්ට් එකට දාන්න ඕනද කියලා අහනවා. මේක ඕනේ නැහැ කියලා දාන්න. දැම්මම පස්සේ ඊළඟට ETC කාඩ් එක ඕනේද නැද්ද කියලා අහනවා. ඔයාලට ලයිසන් එක තියෙනවා නම් ETC කාඩ් එකක් ඕනේ නම් මේ ඔප්ෂන් එක ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් අදාළ වෙන විදියට. ඊට පස්සේ A1 ID එකක් හදන්න. ඒ වගේම වවුන් එකේ ඔටෝ චාර්ජ් එක කරන්න කැමතිද කියලා තියෙනවා. මේවා ඔයාලා අදාළ විදියට සිලෙක්ට් කරගන්න. මම නම් මේ ඔක්කොම not needed. ඒ කියන්නේ ඕන කරන්නේ නැහැ කියලා තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. මොකද මේවට වෙනම චාර්ජස් වගේක් එකතු වෙනවා. ETC කාඩ් එක නම් නිකන් හම්බෙන්නේ. ඒකින්ද ඔයාලට පුළුවන් එක දාන්න. ඊට පස්සේ අන්තිමට මේකේ තියෙනවා ඔයාලට ළඟම තියෙන ස්ටෝර් එක මොකක්ද කියලා සිලෙක්ට් කරගන්න. රයිට් සමහරක් වෙලාවට මෙන්න මේ විදියට මේකේ එරර් එකක් එනවා. ට්‍රාන්ස්ලේට් කරාන් පස්සේ ඒකයි මම කියන්නේ ට්‍රාන්ස්ලේට් ඔප්ෂන් එක සිලෙක්ට් කරන්නේ නැතුව මේක කරගෙන යන්න. එතකොට ඔයාලට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. මෙහෙම එරර් එකක් හදිස්සෙන් ආවොත් පහළට ගිහිල්ලා පොඩ්ඩක් බැක් යන්න. බැක් ගිහිල්ලා ආපහු මේ පේජ් එකට එන්න පුළුවන්. බ්‍රවුසර් එකේ බැක් එකෙන් යන්න එපා. බ්‍රවුසර් එකේ බැක් එකෙන් ගියොත් මේක නැති වෙනවා. ඒකින්ද ඔහොම පහළට ගියාන් පස්සේ ඔයාලට තියෙනවා මුදුරු කියලා පල්ලෙහාට ඔන්න ඔය විදියට බැක් යන බටන් එකක්. මේ බැක් යන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ආපහු කලින් පේජ් එකට තමයි එතකොට ඔයාලා යන්නේ. මේ කලින් පේජ් එකට ගියාන් පස්සේ ඔයාලට පුළුවන් එතනින් ආපහු ඩීටේල්ස් ටික එන්ටර් කරලා ආපහු මේ විදියට මේ පේජ් එකට ඇවිල්ලා මේ අදාළ වෙන ටික එන්ටර් කරන්න. මෙන්න මේ විදියට බැක් කරන්න තියෙන්නේ. බැක් කරලා මෙන්න මේ විදියට ඔයාලට මම පෙන්නන්නම් කොහොමද මේක කරන්නේ කියලා. මෙහෙම next ගියාන් පස්සේ ආපහු පින් කෝඩ් එක එන්ටර් කරන්න එනවා. ඉස්සෙල්ලා වගේම පින් කෝඩ් එක එන්ටර් කරාන් පස්සේ ආපහු පහළට ගිහිල්ලා ආපහු අර සිලෙක්ට් කරපු ටික ඒ විදිහටම සිලෙක්ට් වෙලා තියෙනවා. ඔයාලට තියෙන්නේ පහළටම ගිහිල්ලා අදාළ ටික සිලෙක්ට් කරගන්න විතරයි. රයිට් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා. මොතනින් උඩින් මැක්ස් වැලියු හරි මොනා හරි කැමති ස්ටෝර් එකක් සිලෙක්ට් කරන්න. එහෙම අදාළ තත්ත්වයක් නැහැ. ඔයාලට ළඟම තියෙන ස්ටෝර් එක සිලෙක්ට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මේක වෙනස් කරාන් පස්සේ මොකද ජපන් වලින් කරනකොට මේක හරියට මෙන්න මේ ආකාරයෙන් ලස්සනට එනවා. රයිට් ළඟම තියෙන ස්ටෝර් එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරන්න දන්නේ නැත්නම් මොකද තියෙන ස්ටෝර් එක කියලා ඔයාලට ළඟ තියෙන මැක්ස් වැලියු එකක්ද බිග් A එකක්ද එහෙම ප්‍රශ්නයක් නැහැ. එකක් මොකක් හරි සිලෙක්ට් කරලා මොකක් හරි ස්ටෝර් එකේ නමක් දාලා මොකක් හරි ළඟම තියෙන ස්ටෝර් එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරාන් පස්සේ ඔයාලට පුළුවන් next button එක ක්ලික් කරන්න. මෙතනින් එහාට කාඩ් එකේ ඇප්ලිකේෂන් එකට okay වෙනවා. මං ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම් කොහොමද කාඩ් එකට ඇප්ලයි කරන්න කියලා. රයිට් මෙන්න මේ විදිහට green part button එක next button එක ක්ලික් කරාන් පස්සේ මෙතන ඔයාලට පෙන්නන ඔයාලා එන්ටර් කරපු details ආපහු උඩින් ඉඳන් පහළට ඔක්කොම බලාගෙන යන්න ඕකේද කියලා. ඕකේ නම් මෙතන ටික් කරන්න buttons දෙකක් තියෙනවා. මේ buttons දෙකම ටික් කරන්න. ඒ කියන්නේ ඔය කට්ටිය agreement එකට agree වෙනවා කියලා. කරලා next button එක green පාට කොළ පාට button එක ක්ලික් කරාන් පස්සේ මෙන්න මේ විදිහට application එක okay වුණා කියලා ඔයාලට එනවා. මේ ඕකේ වුණාන් පස්සේ සාමාන්‍යයෙන් සති දෙකක් වගේ කාලයක් යනකොට කාඩ් එක ඔයාලගේ ගෙදරටම එනවා. රයිට් මම හිතනවා ඔයාලට අයිඩියා එකක් ආවා කියලා කොහොමද මේ ඒවොන් ක්‍රෙඩිට් කාඩ් එක ඇප්ලයි කරන්න කියලා. කලින් වීඩියෝස් වල කියලා තියෙනවා වගේ ඔක්කොම ක්‍රෙඩිට් කාඩ්ස් වලට එකපාර දාගෙන යන්න එපා. සාමාන්‍යයෙන් කාඩ් එකක් දාලා මාසයක්වත් ඉඳලා ඊළඟ කාඩ් එකට ඇප්ලයි කරන්න. ඒක වැදුනා හෝ රිජෙක්ට් වුණා වෙන්න පුළුවන්. ඒත් අනිවාර්යෙන් පොඩි ගැප් එකක් තියලා ඇප්ලයි කරන්න. මොකද ඔක්කොම කාඩ් වල එකපාර දැම්මම වදින්න නැති තියෙන chance එක අඩු වෙනවා. රයිට් 711 බැංක් එක නැත්නම් පල්ලෙහා ලින්ක් එක තියෙනවා එකෙන් හදාගන්න. 711 වෙන්න ඕනෙත් නැහැ. PayPay බැංක් එක උනත් ප්‍රශ්නයක් නැහැ. නම් දෙකක් විතරක් පාවිච්චි කරන account එකක් තියෙනවා. ඔයාලටත් පුළුවන් ඔයාලගේ account එක online ම link කරන්න මම කරා වගේ. රයිට් මොනවාරි ප්‍රශ්න තියෙනවා නිකන් message එකක් දාන්න. Facebook page එක තියෙනවා ජපන් විස්තර. එහෙම නැත්නම් පහලින් comment එකක් දාගෙන යන්න. මම ඔයාලගේ support එකක් දෙන්නම්. අද වීඩියෝ එකෙන් එච්චරයි. යන්න කලින් කියන්න කැමති පල්ලේ අපේ subscribe button එක තියෙනවා. තාමත් ඒක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් අපිට support එකක් දීලා subscribe කරගෙන යන්න. වීඩියෝ එක හොතයි දෙනවා අනිවාර්යෙන් ඔයාලගේ යාළුවොත් එක්කත් share කරන්න. රයිට් අද වීඩියෝ එකෙන් එච්චරයි. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. සයනවාරා.